හෙලෝ ගයිස් එන්ද වගේම සාදරෙන් ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් ඔන්න අද වීඩියෝ එකෙන් අරන් ඇවිල්ලා තියෙන්නේ TikTok වීඩියෝ watermark නැතුව download කරගන්න විදිය බලන්න. ඉතින් TikTok වීඩියෝ watermark එක කියන්නේ TikTok වීඩියෝ එකක් download කරද්දි TikTok app එකෙන් ගහනවනේ watermark එකක් දෙපැත්තෙන් TikTok logo එක දාලා සහ අන්තිමේට TikTok වීඩියෝ එක ඉවර වෙද්දි වැටෙන TikTok කියලා වීඩියෝ එක. ඒ දෙක තමයි watermark විදිහට අපි හඳුන්වන්නේ. ඉතින් මේ දෙක අයින් කරගන්න විදිහ අපි බලමු. වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. ඉතින් මගේ channel එක තාම subscribe කරලා නැති කෙනෙක් නම් ඔයා දැන්ම දාන්න වීඩියෝ එකට like එකක් දාලා subscribe කරලා bell icon එක ඕල් හරියාලුවනේ මේක කරන්න. මුලින්ම අපි TikTok app එක download කරගන්න ඕනේ. ඉතින් ඔයගොල්ලෝ TikTok app එක download කරලා නැති කෙනෙක් නම් Play Store එකට ගිහලා download කරගන්න. මම දැන් TikTok app එක open කරගන්නවා. TikTok app එක open කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට මට පළවෙනියටම වීඩියෝ එකක් එනවනේ. ඉතින් පළවෙනියටම එන වීඩියෝ එක මම ඕගොල්ලන්ට කරලා පෙන්නන්නම් කොහොමද ඒක මේව කරගන්නේ කියලා. හරි. එහෙනම් මුලින්ම අපි කරන්න ඕනේ ඕගොල්ලෝ මේ කියන්නේ ෂෙයා කරන්න. ඒ කියන්නේ කාට හරි ෂෙයා කරන බටන් එක තියෙන්නේ. කාට හරි වීඩියෝ එක ෂෙයා කරන බටන් එක උඩ ටච් කරලා මෙන්න මේ විදිහ එනවා. මේ විදිහ ආවට පස්සේ ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ ලින්ක් එක කොපි කරගන්න. මෙතන තියෙන කොපි ලින්ක් කියලා නිල් පාටින් එන්නේ කොපි ලින්ක් කියන එක උඩ ටච් කරන්න. ඒක උඩ ටච් කරාට පස්සේ කොපි ලින්ක් කියලා වැටෙනවා. වැටුණාට පස්සේ ඔයගොල්ලෝ TikTok app එකෙන් අයින් වෙලා එන්න. අයින් වෙලා ඔයගොල්ලෝ පාවිච්චි කරන Google browser එකට හරි මොකකට හරි එන්න. Google එකට මං එනවා. Google එකට ආවට පස්සේ Snaptic කියලා මෙතන සර්ච් කරගන්න. Snaptic කියලා. ඉතින් මේක මේ ස්ක්‍රීන් එකේ දැන් වැටෙනවා පැත්තකින් Snaptic කියලා. හරි මේක සර්ච් කරගත්තට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් පළවෙනියටම එන ලින්ක් එකක්. එන්නේ ලින්ක් එක උඩ එකපාරට ටච් කරන්න. ඒ ලින්ක් එක උඩ ටච් කරාට පස්සේ මෙන්න මේ විදිහ එකක් එනවා. ඉතින් මෙතන ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් paste කියලා එකක් තියෙනවා. ඉතින් මෙතන paste කරලා පල්ලෙහා තියෙන download කියලා බටන් එකක්. එන්නේ දැන් download කියලා බටන් එක දෙන්න. download කියන බටන් එක දුන්නාට පස්සේ මෙන්න මේ විදිහ තැනකට තමයි වැටෙන්නේ. මෙතන ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් options දෙකක් සහ option 4ක් දීලා තියෙනවා. download video සහ download video HD කියලා. ඉතින් මේකේ කොළ පාටින් තියෙන්නේ download with app කියලා. එතකොට මේක app එකෙන් මේක download කරගන්න පුළුවන්. අපි සරල වශයෙන්ම download video කියන එක දෙමු. download video කියන එක දුන්නාට පස්සේ අපිට කිසිම app එකක් නැතුව මේක පාවිච්චි කරන්න පුළුවන්. ad එකයි එන්නේ. ඒකත් close කරලා අයින් කරගන්න පුළුවන්. හරි දැන් මෙතන වැටෙන ෆයිල් download කියලා. ඊට පස්සේ අපි යමු දැන් බලන්න gallery එකට මේක download වෙලාද තියෙන්නේ කියලා. හරි gallery එකට ගියා. මෙන්න මේ විදිහ වැටෙනවා අපිට අපි download කරගත්ත එක. ඉතින් මෙතන කොතනවත් watermark එකක් නම් වැදිලා නැහැ. ඇත්තටම යාළුවනේ කිසිම watermark එකක් වැදිලා නැහැ යාළුවනේ. අපි බලමු අන්තිමේට වීඩියෝ එක ඉවර වෙද්දී මේකේ watermark එක වැදෙයිද කියලා. නෑ යාළුවනේ කිසිම watermark එකක් මේ app එකෙන් වැදෙන්නේ නැහැ. ෆ්‍රී ලබා ගන්නත් පුළුවන් app එකක්. එහෙනම් යාළුවනේ අදට ගිහින් එන්න. සුබ දවසක් හැමෝටම.